ආයිබෝවන්. නීතියේ ආධිපත්‍යයත් මූල්‍ය විනයත් සැමට සාධාරණ විදියට නීතිය ක්‍රියාත්මක වන දේශයක් වෙනුවෙන් කැපවෙච්ච සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් වෙන්න. අද වෙන විට මේ රටේ මේ සිදු ව්‍යවසනය සිදු ඛේදවාචකය වාසනාවක් කරගන්න උත්සාහ කරපු මේ අබිලි විපක්ෂයට මේ වන විට ජනතාව නිසි පිළිතුරු ලබා දෙමින් සිටිනවා. ඔවුන් මේ ව්‍යවසනය වසන්තයක් කරගන්න දරන උත්සාහයන් ව්‍යර්ථ වෙද්දී මේ දේශය වඩාත් වේගයෙන් ගොඩනැංවීම සඳහා මේ ආපදාවන්ට ඔරොත්තු දීමේ පුදුම හැකියාවක් තියෙන ශ්‍රී ලාංකීය ජාතියට වසර 10ක් වැනි දීර්ඝ කාලයක් ලැබුණොත් මේ රට ලෝකේ වෙනත් කිසිදු රාජ්‍යයකට දෙවනි නොවන රාජ්‍යයක් බවට ගොඩනංවන්න ශක්තිය ධෛර්යය තියෙන බව මේ 2025 ව්‍යසනය විසින් අපිට පසක් කර දී තිබෙනවා. ඒ කොහොමද කියනවා නම් මේ ව්‍යසනය විසින් විනාශ කරපු රට ඉතාමත් වේගයෙන් සාමාන්‍යකරණය කර ගැනීමට සමස්ත දේශවාසී සහෘද ජනතාවත් ලෝකවාසී ශ්‍රී ලාංකිකයනුත් ඒ වගේම සමස්ත ලෝකයේමත් එක් වෙලා දායක වෙලා උදව් කරන්න තීන්දුව කරලා තිබෙනවා. මේ වෙලාවේ 76 වසරක දූෂිත දේශපාලකයන් විසින් ණයබරින් පීඩාවට ලක් කරපු දේශයක් තවදුරටත් ණය ලබා දීම තුළින් ණයබරින් උස්සන්න කිරීමට ලෝක ප්‍රජාව එකඟ නොවි ඒ වෙනුවට මේ රට ගොඩනැංවීමට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් තීන්දුව කර තිබෙනවා. මේ අවස්ථාවේදී මේ රටේ සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට එක් වෙලා මේ රට ගොඩනංවනා වෙනුවට මේ අවස්ථාව විවිධාකාරයෙන් කඩාකප්පල් කිරීමට කටයුතු කරනවා පේනවා. හිටපු රාජ්‍ය නායකයින් මේ රට ගොඩනැංවීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙද්දී මේ රට ණයබරින් උත්සන්නතාවයට පත් කරපු ඒ දූෂිත කල්ලි පරණ දේශපාලනය නැවත ක්‍රියාත්මක වෙමින් මේ සිදු කරන්නා වූ කාර්යයන් පිළිබඳව සොයා බලන්නට කමිටු රැස් කරනවා. මේ විනාශ නායකයෙක් මේ සජිත් ප්‍රේමදාස කියන විපක්ෂ නායකයා විසින් මේ ජනතාවගෙන් ගිහිල්ලා සහන ආධාර ලැබුණද දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය දේවල් දෙනවා කිව්වා ලැබුණද මේ දෙන්න තියා හිතන්නත් කලින් මේ ජනතාව කුපිත කරවමින් තමන්ගේ හීන ජනාධිපති ධූරය මේ ව්‍යසනයෙන් ගන්නට උත්සාහ කරනවා. ඒ වගේම හිටපු දූෂිත දේශපාලන පවුලක් ජනාධිපති සිහිනය යථාර්ථයක් කරගන්න මොලයක් නැති ගොන් තඩියෙක් ජනාධිපති කරගන්න විවිධ උපක්‍රම උපයෝගී කරමින් නිරන්තර උත්සාහයක යෙදෙනවා. සුනාමි ආපු වෙලාවේ හෙල්පින් හම්බන්තොට කියන ගිණුම යටතේ මේ ජනතාව මේ රට ගොඩනංවන්න තිබුණු මුදල් කොල්ලකා ගත්තපු සිරිලිය ගිණුම යටතේ මුදල් අවභාවිතා කරපු ප්‍රංශේ වෙසක් බලන්න ගිහිල්ලා කෝටි ගණන් මුදල් කාබාසිනිය කරපු ඒ වගේම තමන්ගේ බිරිඳට උපාධිය ගන්න මහජන මුදලින් එංගලන්තයට ගිහිපු මේ දූෂිත කල්ලි පැරෂුට් එකෙන් ජනාධිපති වෙච්ච මේ මහා මොලකරු කියන මේ රට අගාධයට දාන්න දායක වෙච්ච දේශපාලන පක්ෂයක වර්තමාන නායකයා ඒකෙන් කඩාගෙන ගිහිල්ලා ජනාධිපති වෙන්න සීන හදපු විපක්ෂ නායකයා ඒ වගේම 2009 යුද්ධය අවසන් වෙද්දී වසර 10ක් එක දිගට වැඩ කරලා මේ රට සංවර්ධනය කරන්න තිබිච්ච අවස්ථාව අහිමි කරපු දැනම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වෙන්න ඉඩ හැරපු ඒ සංවිධානය කරපු නායකයෝ Taman බලය අහිමි වෙන මොහොතේ ඒ බලය නැවතත් ලබා ගැනීම වෙනුවෙන් නැවතත් මේ ජනතාව රැවටීමේ ක්‍රියාදාමයක හිසට උඩින් තියෙන නාලිකාවත් පයට යටින් තියෙන නයි නාලිකාවත් ඒ වගේම මේ රටේ මහජන මුදල් අවභාවිතා කරමින් මේ හොර තක්කලිකම් වලට ධෛර්ය උදව් දීපු සංගීත කණ්ඩායම් මේ මොහොතේ හෙළිදරව් වෙමින් තිබෙනවා. මේ රටේ දූෂිත දේශපාලනයෙන් නැපුණු චීවරධාරීන් හෙළිදරව් වෙමින් තිබෙනවා. ඒ වගේම ග්‍රීක බැඳුම් කර මහා බැංකු වංචනිකයන් විවිධාකාරයෙන් හෙළිදරව් වෙමින් මේ රටේ උදුරාගත් ජාතික ධනය නැවත ලබා ගැනීමට සැලසුම් කරද්දී ඊට එරෙහිව ගොඩනැගෙන සමාජය තුළ ජනතාව නැවතත් මේ ත්‍රාඩ දේශපාලන කල්ලිවල පාලනයට නතු කරන්නට උත්සාහ කරද්දී මේ වෙලාවේ මේ රටේ ජනතාව මේ රට ගොඩනංවන්නට වෙරදරන ජාතික ජන බලවේගය අනුර දිසානායක ජනාධිපති සහෝදරයා ඇතුළු මේ සාතිසිය බහුතරයක් මේ රට ගොඩනංවන පාලකයන් සමග එක්වලා මේ රට ගොඩනැංවීම තිර අඩිතනින් සිදු කළ යුතුව තිබෙනවා. මේ විදියට 2026 සිට 2030 දක්වා මූලාරම්භයක් ගත්තොතින් අපිට 2040 වෙනකොට මේ රට මේ පවතින ආකාරයෙන් පිමි ගානක් ඉදිරියට අරන් යන්න පුළුවන් යන විශ්වාසය සමස්ත ජනතාව තුළ තිබෙනවා. අර රොකට් එකෙන් ජනාධිපති වෙත්ත තමන්ගේ නෝනගේ
උපාධිය ගන්න මහජන මුදල් වලින් ගිහිල්ලා අත්අඩංගුවටපත් වෙද්දී අවිදින මලපිනියක් බවට පත් වෙච්ච පුද්ගලයා මේ රට 2048 දී සංවර්ධනය කරන්නයි සැලසුම් කරේ. ඊට වසර 10කට කලින් නිශ්චිත වශයෙන්ම මේ රට ගොඩනංවන්නට පුළුවන් වටපිටාවක් දැන් නිර්මාණය වෙමින් තිබෙද්දී මේ ත්‍රාණ දූෂිත කල්ලි මේ විනාශ කරන්න දරන උත්සාහයන් සාමූහිකවත් පුද්ගලිකවත් ව්‍යර්ථ කරාමට අපි එක්රොක් වෙමු. මේ මොහොතේදී මේ ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ රාජ්‍ය ක්‍රියාත්මක කරන සාධාරණ ක්‍රියාවලිය තුලදී ත්‍රාණ දූෂිත කල්ලි බලයටපත් වෙද්දී කිසිවෙක් සොයා බලපු නැති උපාධි සොයා බලන්න අනතුරක් ගැන කතා කරන්න මේ රටේ සමාජ මාධ්‍යයත් අනිකුත් මාධ්‍යයත් උත්සාහ කරද්දී එවැනි අවස්ථාවක් හෝ උදා කර දීමට ජාතික ජනබලවේගය නියෝජනය කරන මාලිමාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සමහරු ක්‍රියා කිරීම අපිට අනුමත කරන්න බෑ. මේ මොහොතේ අනතුරක් සිද්ධ වීම මෙතරම් හාස්‍යයට ලක් කරලා මේ කතාවක් හදන්නට වටපිටාරු නිර්මාණය කරපු ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නීත්‍යානුකූලව අවශ්‍ය නොවන සුදුසුකමක් පිළිබඳ කතාව, ඒ වගේම මේ මොහොතේදී අධ්‍යාපන සුදුසුකම් ප්‍රමාණවත් නොවුනත් මේ සමස්ත සමාජයේ අත්දැකීම් වලින් කලපුරුද්දෙන් පළපුරුද්දෙන් ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න 1965 ඉඳන් මේ දේශපාලනය අද රටේ බලය ලබා ගන්න තැනටපත් කරපු මේ රටේ සුහාසක් ජනතාව ඉදිද්දී මේ සමහර අධ්‍යාපන සුදුසුකම් උළුප්පාගමින් මේ පාලන බලයේදී උසස් නිරතර ලබා ගන්න කටයුතු කරපු ඒ සඳහා ඒ අයගේ වටපිටාව හරියාකාරව සොයා බලන්නේ නැතුව පුද්ගලයන් තෝරාගත්තපු එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පොදු ජන පෙරමුණ ආදී පක්ෂ කණ්ඩායම් වලින් පන්නරය ලබාපු මේ මොහොතේදී මේ බලයත් සමග එකතු වෙච්ච බොහෝ අය තෝරාගත්තපු වෙලාවේදී ඒ වගේම මේ දීර්ඝ කාලයක් මේ පක්ෂ දේශපාලනය තුළ හිටපු අය තෝරා නොගැනීමේදී සිදුවෙච්ච අතපසුවීම්, එහෙම නැත්නම් මේ දූෂිත කණ්ඩායම් වල බලපෑමට හෝ යම් උද්දච්චකමක් නිසා සමහර තෝරාගත්තපු අය කරන ක්‍රියාවල් විසින් මේ රට වේගයෙන් සංවර්ධනය කරා රැගෙන යන ගමනට බාධාවන් නිර්මාණය වෙමින් තිබෙනවා. බොහොම ලෙන්ගතුකමින් කාලාන්තරයක් තිස්සේ ජීවිතය කැප කරපු මිනිස්සු පසෙකලා සුදුසු අය තෝරා නොගැනීමේ හේතුවත් ඒ වගේම මේ දූෂිත කල්ලි කණ්ඩායම් සමග දීර්ඝකාලීනව කටයුතු කරපු යම් නිලධාරීන් හා සමග කටයුතු කරන පිරිස් සිදුවීම නිසා මේ අතරතුර මේකට බාධාවන් නිර්මාණය වෙමින් තිබෙනවා. එම නිසා සමස්ත රට තුල සිටින මේ රට නිවැරදි තැනට ගන්න ඕන හැබැයි උවමනාව තියෙන මිනිස්සු එක්රැස් කරගනිමින් මේ ගමන වේගවත්ව ඉදිරියට යමු. ඕනම විවසනයක් ඉක්මනින් අමතක කර හැකි මානසිකත්වයේ තියෙන නිසා දෝ මේ සියල්ල අමතක කළ අලුදුහුලි මකාදමා නැගී සිටින්නට පුළුවන් ජන මනසක් සහිත ලෝකයේ අද්විතීය මිනිසුන් සිටින මේ රට ලෝකයේ අද්විතීය රාජ්‍යයක් කර ගැනීම වෙනුවෙන් එක් වෙමු, රොක් වෙමු, රොද බැඳ ගනිමු.